ආයුබෝවන් අද මේ විග්‍රහයෙන් අපි කෙලින්ම කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2026 මේ මාසයේ මුදල් ප්‍රතිපත්ති තීරණය ගැනයි. ලෝකෙ වටේ වෙන සිදුවීම් කොහොමද අපි දේශීය ආර්ථිකයට ඒ කියන්නේ අපේ සාක්කුවේදම දැනෙන බලපාන්නේ කියන එක අපි මෙතනදී සරලව පැහැදිලි කරගමු. වැඩි කතා නැතුව අපි කෙලින්ම මාතෘකාවට යමු. 8.75 අන්නේ ප්‍රධාන ඉලක්කමින් තමයි අපි මේ කතාව පටන් ගන්න ඕනේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණය කළා එක රැයියේ ප්‍රතිපත්ති අනුපාතයක එහෙමත් නැත්නම් අතිරේක මුදල් පහසුකම් අනුපාතයක පදනම අංක 100කින් ඉහළ නංවන්න. දැන් ඒක 8.75ක් සතැංශයක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේක මුළු ආර්ථිකයටම ලොකු කම්පනයක් දෙන ඉතාමත් වැදගත් තීරණයක්. මේ මහ බැංකු භාෂාව ටිකක් සරල කරලා ගත්තොත් මේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කරනවා කියන එකේ සරලම තේරුම තමයි බැංකුවලින් ණය ගන්න එක තවත් මිල අධික කරනවා කියන එක. ඇයි එහෙම කරන්නේ? වෙළඳපොලේ තියෙන අනවශ්‍ය ඉල්ලුම පාලනය කරලා මිනිස්සුන්ගේ වියදම් කිරීම අඩු කරලා බඩු මිල ස්ථාවර මට්ටමකට ගෙන්නයි ඔවුන් මේ උත්සාහ කරන්නේ. මේක හරියට වේගයෙන් යන වාහනයක එකපාරටම බ්‍රේක් පාගනවා වගේ වැඩක්. මේ තීරණයට යන්න සිදුණු පසුබිම එහෙමත් නැත්නම් ගෝලීය කම්පැනියන්ගේ හිඳන් අපේ දේශීය මුදල් පසුම්බය දක්වා එන මේ ඩොමිනෝ බලපෑම ගැන අපි දැන් අවධානය යොමු කරමු. අපි මේ සිදුවීම් දාමේ එකින් එක ගලපලා බැලුවොත් මෙන්න මේකයි උනේ. මුලින්ම මැද පෙරදිග කලාපයේ ඇති වුණු නොසෙන්සුන්කාරී තත්ත්වයන් නිසා ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල දිගටම ඉහළ මට්ටමක පැවතුණා. ඒකේ කෙලින්ද ප්‍රතිඵලයක් විදියට අපේ රටේ බලශක්ති මිල ගණන් විශාල වශයෙන් ඉහළ දාන්න සිද්ධ වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය උනේ මොකද්ද? දේශීය උද්දමනයේ ඉතාමත් වේගෙන් ඉහළ ගිය එක. හරියට එක ඩොමිනෝ කටයක් වැටුනම අනිත් ඔක්කොම ටික එක දිගට වැටිගෙන යනවා වගේ තමයි මේ ක්‍රියාවලියත් සිද්ධ වුනේ. අන්නේ වැටුණු ඩොමිනෝ කැටවල සැබෑ ප්‍රතිඵලය තමයි මේ උද්දමන ගැටලුව. ඒ කියන්නේ අපේ උද්දමන ඉලක්කය ඉක්මවා යාම. දත්ත දිහා බැලුවාම ඒක ඊටම පැහැදිලි. අර කලින් කියපු බලශක්ති අර්බුදය සහ දේශීය ණය ලබා ගැනීම ඉහළ යාම නිසා 2026 අප්‍රේල් මාසයේ වෙනකොට ප්‍රධාන උද්දමනය 5.5% දක්වා ඉහළ ගිහින් තියෙනවා. හැබැයි මහ බැංකුවේ නිල ඉලක්කය වෙලා තිබුණේ 5%යි. ඒ කියන්නේ දැනටමත් අපේ නිල ඉලක්කය ඉක්මවා ගිහින් ඉවරයි. මහ බැංකුවම නිල වශයෙන් මේ ගැන සඳහන් කරලා තියෙනවා ඔවුන් පුරෝකතනය කරන විදිහට කෙටි කාලීන උද්දමන අපේක්ෂාවන් මේ විදිහට ඉහළ ගිහින් තියෙන නිසා නුදුරු අනාගතයේදීත් මේ අගය 5% ඉලක්කයට වඩා ඉහළින් පවතින ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ආර්ථිකය පාලනයෙන් තොරව කඩා වැටෙන එක වළක්ව ගන්න තමයි මහ බැංකුව මේ විදිහට පොලි අනුපාත ඉහළ නංවලා වහාම මැදිහත් උනේ. වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේ తත්වය බාහිර අංශයට කොහොමද බලපාන්නේ කියලා අපි ඊළඟට බලමු. ඇත්තටම මේක ඊටමත් සියුම් තුලනයක් පවත්වාගෙන යායුතු තැනක්. මේක හරියට කම්බ ඇදිල්ලක් වගේ තරංගයක්. එක පැත්තකින් ආර්ථිකයේ පහළට අදින ඍණාත්මක බලපෑම් තියෙනවා. විශේෂයෙන්ම ඉන්ධන ආනයනය නිසා වෙළඳ පරතරයේ පුළුල් වීම, සංචාරක කර්මාන්තයේ යම් අඩාල වීමක් සහ මෑතකදී රුපියල අවප්‍රමාණය වීම මේකට උදාහරණ විදියට ගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ආර්ථිකයේ ඉහළට ඔසව තියෙන ධනාත්මක දේවලුත් තියෙනවා. විදේශ රැකියාවල නියුතු අයගේ ශක්තිමත් ප්‍රේෂණ සහ ඉදිරියේදී ලැබෙන නියමිත බහුපාර්ශ්වික මූල්‍ය ආධාර මේකට ලොකු හයියක්. මේ බලවේග දෙකම සමබරව කළමනාකරණය කරගන්න එක තමයි දැනට තියෙන ලොකුම අභියෝගය. මේ දත්ත අතරින් වඩාල්ම සිත්ගන්නා කරුණු තමයි මේ ඇමරිකානු ඩොලර් බිලියන 6.8 කාගේ. 2026 අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට අපේ දල නිල සංචිත ප්‍රමාණය වාර්තා වෙන්නේ මෙන්න මේ විදිහටයි. ගෝලීය මට්ටමේ මොන වගේ බාධක ආවත් විදේශ ණය ගෙවීම කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න මේ දැවැන්ත මුදල රටට ලබා දෙන්නේ මාරම ශක්තියක්. ඒ වගේම ලොකු ආරක්ෂාවක්. එහෙමනම් අපි දැන් ආර්ථිකයේ ඉදිරි දැක්ම දිහා බලමු. මේ වගේ අවිනිශ්චිත කාලයක මහ බැංකුව කොහොමද ඉදිරි මාස කිහිපය පුරෝකතනය කරන්නේ? දත්ත දිහා බලන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ෆෑන් chart එහෙමත් නැත්නම් පංකා ප්‍රස්ථාරය කියන්නේ කියලා. මේක ආර්ථික විද්‍යාවේදී පාවිච්චි කරන හරිම අපූර්ව මෙවලමක්. අනාගත පුරෝකතනයක් කොයිතරම් දුරට අවිනිශ්චිතද කියන එක පෙන්වන්න තමයි මේ ප්‍රස්ථාරයේ ක්‍රමයෙන් පුළුල් වෙන වර්ණපටි පාවිච්චි කරන්නේ. සරලවම කිව්වොත් පටිය පුළුල් වෙන තරමට ඒ කියන්නේ ඒ අනාගත සිදුවීම ගැන තියෙන අවිනිශ්චිතභාවය ඒ තරමටම වැඩි කියන එකයි. අපි අර කියපු සංකල්පය මහ බැංකුවේ සත්‍ය උද්දමන පුරෝකතනයට ආදේශ කළා බැලුවොත් මේ தත්ත්වය තවත් පැහැදිලි වෙනවා. 2026 මුල් භාගයේ ඉඳන් ඉදිරියට විහිදෙන මේ විශාල පුළුල් වෙන කොළ පැහැති පටි වලින් ඊටමත් හොඳට නිරූපණය වෙන්නේ අර 5% උද්දමන ඉලක්කයේ වටා ගොඩනැගිලා තියෙන දැඩි අවිනිශ්චිත ස්වභාවයයි. අනාගතේ කොයිතරම් දුරට වෙනස් වෙන්න පුරවන්ද කියන එක මේකෙන් හොඳටම පේනවා. මේ වගේ දැවැන්ත අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න ප්‍රධාන හේතු කිහිපයක්ම බලපානවා. ආර්ථික ආකෘති හදනකොට මේ හැම අවදානමක්ම ගණනය කරන්න වෙනවා.
නැවත ඇතිවෙන්න පුරුවන් යුදමය තත්වයන්, රුපියල අවප්‍රමාණය වීම සහ කෘෂි කර්මාන්තයට බලපාන අයහපත් කාලගුණ වගේ දේවල් උද්මනය ඉහළ යැවීමේ අවදානම් විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඒකට එරෙහිව තියෙන එකම ප්‍රධාන පහළ යාමේ අවදානම තමයි ගෝලීය තෙල් මිල බලාපොරොත්තු නොවූ විදිහට එකපාරටම පහළ යාම. ඉතින් අපි මේ දකින්නේ මේ ප්‍රබල බලවේග දෙකේ ලොකු ගැටුමක්. 2026 ජූලි 22 වෙනිදා පැවැත්වෙන මීළඟ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වෙනකම් මහ බැංකුව මේ දත්ත ඉතා සමීපව නිරීක්ෂණය කරනවා නිස්සකයි. ඒත් අවසානයේ අපිට ඉතුරු වෙන තීරණාත්මක ප්‍රශ්නය මේකයි. ගෝලීය අර්බුද සමනය වෙලා අර අපි මුලින් කතා කරපු ඩොමිනෝ බලපෑම අවසානයේ නතර වේවිද? එහෙමත් නැත්නම් දේශීය ආර්ථිකයට ඉදිරියේදී මීටත් වඩා තදින් පටි තද කරගන්න සිද්ධ වේවිද? ඒ බරපතල ගැටලුව ඉදිරි කරමින් අදට මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා. මේ වගේ වැදගත් කරුණු ගැන දිගටම දැනුවත් වෙන්න අපිත් එක්ක රැඳෙන්න.